ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායකයන් අතර ඉහළම ආසනයක ඔබ ඉන්නේ. ඒ වගේම ඔබ මේ ගායකයන් ගායිකාවන් අතර නිර්භීතව නිදහසේ අදහස් ප්‍රකාශ කරන කෙනෙක්. එහෙම නිදහසේ අදහස් ප්‍රකාශ කරලා ඔබ අමාරුවේ වැටිලා නැද්ද? අමාරුවේ වැටලා තියෙනවා. තාමත් අමාරුවේ වැටෙන අවස්ථා තියෙනවා. මොන වගේ දේවල්? ඒ කියන්නේ පංගුවක් මේ දේශපාලන ගීතයක් හරි මොන හරික කවුරු කෙනෙක් මම බුක් කරපු කෙනාම කියනවා මේ අහවල් ගීත කිම සිඤ්ඤෝරේ කියලා. නමුත් ඒක දිරවන්නේ නැති කෙනෙක් ඉන්නවා එතන. දැන් ඉල්ලපු දැනත්තා සමහරට මම බුක් කරපු දැනත්තා. මේ ළඟදී එහෙම වුණා. තමා අකමැති දෙයක් වුණත් ගීතයකින් කියවන දේ තමා අකමැති වුණත් ඒක දරාගෙන ඉන්න ශක්තිය. ඉතින් එහෙම දරාගෙන ඉන්න ශක්තිය නැත්තම් මම කියන්නේ ඒ ගීතය නිකන් සද්ද ඇහෙනකොටම ටොයිලට් එකට හරි කොහෙට හරි යන්න පුළුවන් නේ. එහෙම යන්නෙත් නෑ. එතන වෙලා ඉන්නවා. ඉතින් එතනට වෙලා ඉඳලා ඊට පස්සේ මට ගහන්න එනවා නම් ඒක හරි නෑනේ. ඉතින් දැන් බලන්නකෝ ඔබාමාලට දැන් පිටරටවල ඉන්න අගමැතිල කොච්චර විවේචන දිනවද. දැන් මේ පත්තරයෙන් ලිව්වට එහෙම ගහන්න යන්නේ නෑනේ. ඒ මිනිහා ඔයාගෙන ගිහලා ගහනවද නෑනේ. දැන් සින්දුවක් කිව්වම මේක හරි ප්‍රශ්නයක් වෙනවනේ. ඒ කියන වෙලාවට ගහන්න වගේ එනවනේ. මම මේ අහවලාට අපහාස කෙරුවා, මෙයාට අපහාස කෙරුවා. ඉතින් තමයි ඉගෙන ගන්න ඕන. මං කියන්නේ මේ ජනතාව ඉගෙන ගන්න ඕන. හැමදාම දැන් මට කොච්චර ඇටැක් කරලා දිනවද මේ වෙබ් එක හරහා දැන් මේක තිත්ත කුණුහරුපෙන් බැනලා තියෙන අවස්ථා තියෙනවා මේ වෙබ් එකේ. ඉතින් මම ওই මිනිස්සු හගෙන ගිහිල්ලා මේ මිනිස්සුන්ට මොන හරි දෙයක් කියන්නේ නැහැ. එහෙම ඒකේ නිදහස තියෙන්න ඕන මිනිස්සුන්ට. අනිත් කලාකරුන්ට වගේම ඒගොල්ලන්ටත් නිදහස තියෙනවා මට බනින්න වගේම මටත් නිදහස තියෙනවා මගේ අදහස ප්‍රකාශ කරන්න. ගීතයකින් හෝ එහෙම නැත්නම් ඉන්ටර්විව් එකක් කරා හෝ ඒ නිදහස තියෙන්න ඕන. ඒ වගේ අවස්ථාවලදී ඔබගේ ප්‍රතිචාරය කොයි වගේද? මගේ ප්‍රතිචාරය නම් මට දැන් කවුරු හරි කෙනෙක් ඉල්ලලා ඒ ගීතය ගායනා කරුවා නම් මම එයාට කියනවා. මේ හවලා මේකට පොඩ්ඩක් දොස් කියනවා මේ ගීතය ගායනා කරන්න එපා කියලා. ඉතින් හැබැයි යාට මම තේරුම් කරලා දෙන්න බලනවා. හැබැයි බීලා වගේ ඉන්න අවස්ථාවක නම් දැක්කේ නැහැ මේ අද්දලස ෂේප් එක ගැන මොකද පංගුවක් කියලා ගොඩක් අවස්ථාවලදී බීලා ඉන්නේ. ඔය පුද්ගලයෝ. මේ පංගුවකේ උදවිය මන් දන්නේ මොකද කියලා මේ රට මේ තාම මේ බොහොම පහත් අඩියගෙන තියෙන මාධ්‍ය නිදහස ඉල්ලනවා. ඒ මාධ්‍ය නිදහස මාධ්‍යකරුවටත් නිදහස තියෙනවා කියන්නේ. ඒතකොට මට ගීතයක් කියන්න නිදහස නැද්ද? මගේ අදහසක මම ගීතයක් කිව්වම එහෙම ගහගන්න ඉන්නේ පුදුම හරි පුදුම මිනිස්සු කොට්ටාසයක් නේ. පංගුවක් හැමෝම නෙමෙයි එක්තරා කොට්ටාසයක්. ඉතින් ඒ විදිහට මම කියන්නේ හැදෙන්න ඉවසන්න පුරුදු වෙන්න. එතකොට ඔබ පහුගිය මැතිවරණයේදී වෙනසක් සඳහා ඔබේ ශක්තිය යෙදුවා එක්තරා ප්‍රමාණයකට. ඔබ ඒ ගැන සන්තෝෂ වෙනවද දැන්? මම බලාපොරොත්තු වුණ තරමට සන්තෝෂ වෙන්න බෑ. ගොඩක් අපි හිතපු දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ දැන්. නමුත් අපිට කරගන්න එවකට කරගන්න බැරි වෙච්ච පංගුවක් දේවල් කෙරෙලක් තියෙනවා. හැබැයි නිදහස වගේ දේවල් ඉතින් ඒ දවස්වල අපිට කතා කරන්න බෑනේ. එතකොට දැන් තොරතුරු දැනගැනීමේ අයිතිය දැන් පාස් වෙලා තියෙනවා. දැන් විගණනය කියන එක විගණන පනත ගේන්න මේ කට්ටිය උත්සාහ කරනවා. හැබැයි දෙන්නේ නැහැ. ඒ මොකද විගණන පනත ගෙනාවත් හොරකම් කරන්න අමාරුයි. අපි උත්සාහ කරනවා මේ විගණන පනත ගේන්න. එතකොට මේ පණින එක නවත්තන්න. ඉතින් මේවා මේ නවත්තන්න හදන්නේ මට ප්‍රයෝජනයක් නැහැ නේ. ඔබට ප්‍රයෝජනකුත් නැහැ. නමුත් රටට පොදුවේ ගත්තම මේ දේවල් තිබම රටට ඒක සුබදායි නෙමෙයි. අනිත් එක දැන් අපේ දේශපාලනඥයෝ ගත්තොත් එහෙම සාමාන්‍ය අනිත් උදවියත් එක්ක හරි කමක් නැහැ සංසන්දනය කරලා බලන්න. ඒ සංසන්දනය කරනකොට ඔබටම වැටහෙයි මොන තරම් පහත් අඩියක ඉන්න මිනිස්සුද අපි කියලා. අපි කවුරුද කියලා අපි හෙව්වොත් අපි තාමත් මං හිතන්නේ සිස්ටම් එකක් හදාගන්න බැරි හදාගෙන නැති ම්ලේච්ඡ තාමත් පහත් මට්ටමක ඉන්න මිනිස්සු කොට්ටාසක්. නමුත් පිටරටවල වල මිනිස්සු ඒ දේවල් ඇති කරගෙන අද මේ ඊයේ පෙරේදා EU එකෙන් අයින් වුණා කවුද? එංගලන්තේ අයින් වෙන්න උනා. නමුත් කැමරන් මහත්තයා කිව්වා එයා බලාපොරොත්තු නැහැ මේක පරිදින්. ඉතින් පරිදිච්ච නිසා එයා ඉල්ලාස් වෙලා යනවා. නා අපේ ඔයා කියන බලන්න මෙච්චර මේ ප්‍රශ්න වෙලා තියෙද්දිත් අර මේ පංගුවක් දේවල්ට ඉල්ලාස් වෙන්නේ නැහැ නේ. මාබංගුවේ අධිපතියස් උන්නේ ඉල්ලාස් වුණා නම් ඒ කාටවත් ඒ අපහසුතාවයකටපත් වෙන්නේ නැහැ නේ. එවැනි මිනිස්සු අපේ නෑ මා දකින්නේ නෑ. මා දකින්නේ ඊටාම පහත් මට්ටමේ ම්ලේච්ඡ මිනිස්සු. විශේෂයෙන් දේශපාලනේ ඉන්න මිනිස්සු. ඇයි එහෙම වෙන්නේ? අපේ රට උදේ ඉඳලා හැන්ද වෙනකම් බණ අහනවා, පිරිත් අහනවා, යාඥා කරනවා. ඒත් ඇයි මේ වගේ වෙන්නේ? යාඥාරක මේක නෙමෙයි උඩ ඉන්න තැන නීතිය කියන දෙයක් ස්ථාපිත කරලා නැති තැනක ධර්මයක් නැහැ. බුද්ධ ප්‍රතිමා ඇති ලංකාවේ මෙච්චර. එතකොට ආගමේ කතෝලික මේකම පැත්තකෙත් ඒ පැත්තේ තියෙන සුරුවන් ඇති වෙන්න. ඒ කොච්චර තිබ්බත් ඒ පිනක් ලැබෙන්න නම් නීතියක් ස්ථාපිත මිනිස්සු
නීතියේ ඉන්නකොට අනිවාර්යෙන් ධර්මය ඇති වෙලා ආයි වෙනම ධර්මයක්. ඒ රටවල මිනිස්සු පල්ලි යනවද මේ වගේ? ඒ රටවල මිනිස්සු බුදුන් වහන්සේ අදහනවද? ඒ කිසි දෙයක් නැහැ. ඒ රටේ තියෙන නීති, සිංගප්පූරුවේ තියෙන නීති. ඒ නීති වලට කවුරුත් යටයි. නමුත් මෙහි නීතිය ක්‍රියාත්මක වෙන්නේ තරාතිරම් අනුව. ලොක්කට එක විදියකට පොඩ්ඩට එක විදියකට මධ්‍යස්ථ විනියට තව විදියකට. ඉතින් එහෙම වෙනකොට ඒ රටවල් පිරිහිනවා. මේ රට පිරිහිලා කියන ප්‍රමාණය ඒ අන්ත අසරණම තත්ත්වයට දැන් පිරිහිලා තියෙන්නේ. ඉතින් මේක ගොඩ ගන්න ඒ තරමටම අමාරුයි. ඒත් අපි උත්සාහ කරන අඩු ගානේ මේ පනට් එක පාස් කරගන්න. ඉතින් කණුගක් කුඩියේ හිතනවා ඇති ඕගොල්ලෝ කතා කරලා ගෙනවට දැන් මොකද? නෑ. ඒ වෙනසට අපි ආසයි. ඒ වෙනස දැනටත් අපි කියන අපිට අදටත් මෙහෙම කතා කරන්න නිදහස තියෙන්නේ ඒ වෙනස නිසායි. නැත්නම් අපිට කතා කරන්න බෑ. වෙලහට මේ වෙනස ඇති වුනේ නැත්නම් මම යෝ බය අද ජීවිතුන් අතර ඉන්නවත් දන්නෙත් නෑ. ඔව් කියන්න බෑ. කියන්න බෑ. සමහර විට අපි පස්සට. ඉතින් ජනාධිපතිතුමාත් කියලා තිබුණේ. ඒ වගේ තත්ත්වයක් තිබුණේ එතකොට. ඉතින් ඒ තත්ත්වයට අපි කැමති නෑ. මං කැමති නෑ. ඉතින් මේ තත්ත්වය 100ක් හරි නෙමෙයි. අපි ගොඩාක් try කරනවා. හැබැයි මේ ආපු බලයට ආපු උදවිය කැත ක්‍රියාවලියන් කරන්නේ. ඒ කියන්නේ මේ රටට ආදරයක් නෑ. ඇවිල්ලා ආදර්ශමත් දේවල් කරන්න එපයි. මේ ඇවිල්ලා ඉල්ලන්නේ පර්මිට් එක ලක්ෂ 200ක පර්මිට් එකක් ඉල්ලන වාහනයක් ගෙන්නන්න. එතකොට ඔෆිස් එකක් මේ රෙනොවේට් කරනකොට ඒකට කෝටි මෙච්චර ගාණක්. ඉතින් එහෙම කෙරුවම තව කට්ටිය තව එක්කෙනෙක් ගිහිල්ලා එයාගේ නෝනමයි දුවමයි බෑනමයි ඔක්කොම අල්ලවම දාගෙන ඔෆිස් එකට. ඉතින් බලාගෙන යනකොට මොකද ඒ සියලු කාර්ය මණ්ඩලයටත් හම්බ වෙනවලු පෙන්ෂන් එක අවුරුදු 5කට පස්සේ. කාර්ය මණ්ඩලයට සමුනේ ඇමතිට පමණක් නෙමෙයි කාර්ය මණ්ඩලයට. එතකොට මේ ඇමතිලට ලැජ්ජ නැද්ද? ඇවිල්ලා හරි හැබැයි ඒ වගේ හොඳ උදවිය ඉන්නවා දැන් පර්මිට් එක ගත නැති උදවිය ඉන්නවා ඉරාන් වික්‍රමරත්න එක්කෙනෙක් රංජන් රාමනායක ඉතින් ඒ විදිහේ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා ඉතින් ඒ වැනි ඒගොල්ලෝ තව වැඩි වේවා කියලා ප්‍රාර්ථනාව තමයි අපේ තියෙන්නේ මේ වැනි දෙයක් ඇවිල්ලා මම කියන්නේ පෙන්ෂන් එක හරි අවුරුදු 5න් දෙනවා නම් අපිට එපා පෙන්ෂන් අවුරුදු 5න් ඒක මේ හොඳ නෑ අපිට කියන එක කියන්නේ කෙනෙක් නෑනේ කොච්චර අසාධාරණද? කොච්චර අසාධාරණ සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් අවුරුදු 55 වෙනකම් වැඩ කරලා එපා පෙන්ෂන් එක. මේගොල්ලෝ අවුරුදු 5ක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා පෙන්ෂන් එක ගන්නවා. ඉතින් ඒක වැරදි නැද්ද? ඒතර මේ മന്ത്രി කෙනෙකුට ඇවිල්ලා කියන්න බැරිද මේවා එපා අපිට. මේ අපි අයින් කරනවා, අහෝසි කරනවා. අපේ දරුවන්, අපේ බිනින්දෑවරුන් අපි මේ සෙක්‍රටරිලා හැටියට දාගන්නේ නැහැ. ඒ පනතක් ගේන්න බැරිද? ඒව නවත්තන්න බැරිද? ඒව නවත්තන්න බැරි මේ හොර තක්කඩියෝ. හොර තක්කඩියෝ. ඒ හොර ගතිමයි තාම තියෙන්නේ. කොහොම කෙරුවත් හොර ගතිමයි තියෙන්නේ. මේ දින්න ගම පංගුවක් ඒගොල්ලෝ එයා අයියවත් ගේනවා මල්ලිවත් ගේනවා පිටරටින් අයියලවත් ගේනවා. ගෙනල්ලා මේක ඉතින් මෙහෙම කරනකොට අපි බලාපොරොත්තු වෙන්නේ මෙහෙම දෙයක් නෙමෙයි. නමුත් එවකට ඉන්න කට්ටිය කෙරුවා. ඉතින් එවකට ඉන්න කට්ටිය කෙරුවයි කියලා ඒක නැති කරන්නනේ අපි මේගොල්ලන් ඔගෙනාවේ. ඉතින් මේගොල්ලොත් ඒ දේම කරනවා නම් මේගොල්ලෝ නෑ ඉස්සර තරකම් හොරකම් කරන්නේ නැති එක නෙමෙයි අපි තමුන්නාන්සලාට කිව්වේ මේ වැරදි කරපු එක දඬුවම් දෙන්න. දැන් මේ දඬුවම් දෙන එකත් ප්‍රමාද වෙලානේ. එතකොට මෙහෙම වෙනකොට මම නම් දකින්නේ නැහැ ඇත්තට ඉදිරියක් මේ රටේ. මම නම් එක වෙලාවකට හිතනවා ලොකු විප්ලවයක් ඇවිල්ලා අපිට මැරෙන්න පුළුවන් කමක් නැහැ. මැරිලා හරි මේ රටට ඒ විප්ලවයෙන් පස්සේ හරි හමුදා පාලනයක් හරි මොනවා හරි පාලනයක් මේ කට්ටි දෙක නම් දැනට පේන හැටියට නම් මට නම් කිසිසේත්ම සෑහීමකටපත් වෙන්න බෑ. මටම දොස් කිව්ව උඹලනේ පත් කෙරුවේ කියලා. ඔව් පත් කෙරුවා තමයි. ඒ පත් කෙරුවේ නැත්තම් වෙන විපාක මීට වැඩි වැඩි. ඔව්. මීට වැඩි. ඊටම කට්ටිය හිතනවා ඒගොල්ලෝ කරපු දේවල් ඔක්කොම හරි. එහෙනම් මෙහෙම නෙමෙයි. මහා පරිමාණෙන් අති පරිමාණෙන් තමයි හොරකම් කරුවේ. ඒකේ හොරකම් කරුවා. ස්ථීරව හොරකම් කරුවා. ඒක නැහැ කියන්නේ. ඒක ස්ථීරව මම දන්න හොරකම් කරුවා. ඒ අදටත් දැන් අර එක්කෙනෙක් ගියාර කොහෙද ගාල්ල පැත්තේ ඉන්න එක්කෙනෙක්. අර හොඳටම බැලදි කරපු මිනිස්සෙක්. ඒ මිනිසයාගේ account 15ක්. ඊයේ පතරේ තිබුණේ. account 15යි මිලියන 610ක්. ඒතකොට මේ මිනිස්යාව මේ ආණ්ඩුවෙන් මේ මෙතන අරගත්තා. අරගෙන අනම්මනම් එයාව තියාගෙන මොනවද විස්තර ගන්න හදනවා. ඉතින් ඒව හරි වැරදි වැඩ. ඉතින් ඒ හොරකම් කරපු මිනිස්සයාත් මිලියන 610ක් මේ රටේ සල්ලි නේද? රටේ මිනිසුන්ගේ සල්ලි නේද? ඉතින් මේ දේවල් මෙහෙම යනවා නම් මම මේකට එන්න එපාම කියලා කියනවා මගේ හිත මිතුරන් මගේ නෝනලා මේ ඔක්කොමලා කියන්නේ එපා කියලා. මොකද මට කිසිම අමාරුවක් නැහැ. මුදල් පැත්තෙන් ප්‍රශ්නකුත් නැහැ. දරුවෝ ඉස්කෝලේට දාගන්නත් ප්‍රශ්නයක් නැහැ. ඒ දරුවා එක දවසක්වත් මම රස්තිය අදුුනෙත් නැහැ දරුවෝ ඉස්කෝලේට දාගන්න. කාගෙන්වත් ලියුම් ඕනෙත් නැහැ. ඒතකොට මේ හැම දෙයක්ම මට තියෙද්දි ඔබ හිතනවා ඇයි මම මේවට එන්නේ කියලා. අපිට වගකීමක් තියෙනවා සමාජය කෙරෙහි අපිට ලැබිලා තියෙනවා නම් ලැබිලා තියෙන එක්කෙනා එන්න ඕන කතා කරන්න. ලැබිලා තියෙන එක්කෙනා එන්න ඕන සඳහන්. නොලැබුණ නිසා එන්න එපා. ලැබිලා තියෙන නිසා ඇවිල්ලා පොඩ්ඩක් මේවට වචනයක් දෙකක් කියන්න. මට ඇවිල්ලා මම කිසි දෙයක් ලබා තනතුරු ලබා ගන්නවත් කිසි දෙයක් මට කිසිසේත්ම ආසාවක් නැහැ. එහෙම තනතුරු ලබා ගත්තත් මට කරන්න දැනුමකුත් නැහැ. ඒ ඔක්කොම ඉස්සෙල්ලා දැනගන්න ඕන නොදන්නා බව මම දනි.
ඒක නිසා මොන දෙයක් දුන්නත් මට බාර ගන්න විදියක් නැහැ. එතකොට ඇයි මේ විදිහට හිතන්නේ නැත්තේ අනිත් කලාකාරයෝ? ගොඩක් අසරණයි. හැබැයි අසරණ වුණාට අසරණ ඒගොල්ලොත් ඉන්නවා. එහෙම නැවෙන්නේ නැති කලාකරුවෝ. පංගුවගේ අසරණ භාවය නිසා අනිත් එක ඇවිල්ලා තියෙන්නේ මොකද්ද මේ material things කියන්නේ මේ මොනවද කියන්නේ මේ භෞතික දේවල් වලට තියෙන ගිජුකම ආසාව. ඒ ආසාව තණ්හාව කියන දේ ඇවිල්ලා ඉස්සල්ලාම කාරකයක් නැති මිනිහා හිතන්නේ මට පොඩි මරටු එකක් තිබ්බනම් ඇති වගේ. මරටු එක හම්බුනම හිතන්නේ මරටු එක ඇති කියලා නෑ. මට මරටු එක නිකන් පොඩි නිකන් මේ Toyota Corolla වගේ එකක් තිබ්බා. ඒක හිත නවතිනවද නෑ. ඒ තණ්හාව කියන එක ඉවරයක් වෙන්නේ නෑ. ඔය තණ්හාව ඉවරයක් වෙන්නේ නැති දෙයක්. ඊට පස්සේ ඉන්ටර්කූලර් 10ක් තිබුණත් එයාට හිතනවා තව ගයක් තිබුණා. අර දුවටත් එකක් හදලා අරයට. ඉතින් මේකට හේතුව ඇවිල්ලා මේ දඬුවම් නොකරන එක. දඬුවම් නොකරන එක. ඒක දැන් ඕනම රටක තියෙනවානේ මොනවද කියන්නේ මේ ආදායම් බදු. පිරික්සන පිරිසක් ඉන්නවා. ඒ වගේම ඒ ආදායම් බදු හැම කෙනෙක්ම ගෙවන්න ඕන. ඒතර ආදායම තමයි ලැබිලා තියෙනවා. මෙච්චර ගොඩක් ලැබිලා තියෙනවා. ඒක සෝදිසි කරන්න ඕන. ඒක සෝදිසි කරන්නේත් නැහැ. කවුරුත් හොයන්නේ අහන්නෙත් නැහැ කොහෙන්ද ඔය සල්ලි හම්බුනේ කියලා. ඔය දැන් ඇහුවා වුණාට ආමනේ අහන්නේ. ඒතර ඕන කෙනෙකුට සල්ලි කොහෙන් හරි කියන හොරකම් කරලා හරි සල්ලි තියාගෙන ඉන්නවා. එවැනි තත්ත්වයක් තියෙන රටක කිසිම පිරිසිදු භාවයක් නැහැ. පිරිසිදු භාවයක් නැහැ. මම නම් දකින්නේ මේ රටට කිසිම මෙච්චර සුන්දර රටක් හැබැයි කිසිම පිනක් නැහැ. පිනක් නැහැ. ඒ පින මා දකින්නෙත් නැහැ ලැබෙනවයි කියලා. ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දෙයක් විතරයි. ස්වභාව ධර්ම මෙච්චර ලස්සන දෙයක් ලැබිලා තිනවා මේ රට සුන්දර රටක්. හැබැයි ඉතින් මේ දේවල් වලට වග කියන්න ඕන හැමෝම වගේ වෙනවා. දේශපාලනඥයෝ වගේම මේ ආගම් වල නිරත වෙලා ඉන්න කට්ටිය පංගුවක් ඒගොල්ලෝ ඒත් වැරදි කරන පුද්ගලයා හරි කියලා කියනවනේ. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මෙයා හරි මෙයා තමයි ඉන්නේ. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇතින් බඩිනවා. ඉතින් මේවා මෙහෙම වුණා මේ රටේ තත්ත්වය බලන්න. පිටරටවල ස්වාමීන් වහන්සේලා ඔහොම හැසිරෙනවද? ඉතින් මේවා ඇවිල්ලා අන්තිම පහත් පිරිහුණු ජන සමාජයන් වල දකින දේවල්. ඉතින් මම නම් හිතන්නේ මේ වාසනාව නම් ළඟදී උදා වෙයි කියලා නම් හිතන්න බෑ. ඉතින් මගේ කාලේ නම් ඉතින් බොහෝ දුරට ගෙවිලා ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ වුණාට ඉතින් මගේ දරුවන්ට එන කාලේ නම් ඉතින් බොහොම දුෂ්කර තත්ත්වයක් ඇති වෙයි. ඉතින් ඒක නිසා තමයි මෙහි සුන්දර නම් ඒතරම් සුන්දර වාතාවරණයක් තියෙනවා නම් එම්බසි වල උස්සර රස්සාවක් වෙන්න ඕනේ නැහැ මිනිස්සු. වෙන රටවල් වලට යන්න වීසා ගන්න. එම්බසි වලට යන්න දඟලනවා කියන්නේ බෝට් වලින් යනවා කියන්නේ මේ රටේ තියෙන තත්ත්වය ඊටාම පල් කියන එකයි. අධ්‍යාපනය ගත්තත් කොයි පැත්තෙන් ගත්තත් ඵලේ පල්. ඒක කියන්නේ. ඔබට බොහොම ස්තුතියි.